ගැබ්ගෙල පිළිකාව කියන්නේ ලංකාවේ කාන්තාවන් අතර සුලභම පිළිකාවක්. 1200කට වඩා කාන්තාවන් මෙම පිළිකා තත්ත්වයට ගොදුරු වෙනවා හැම වසරකම. දැනට HPV එන්නත් ප්‍රෝග්‍රෑම් එක යනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක අනුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරි අවුරුදු 20-25 වෙනකොට මෙම පිළිකා රෝගී සංඛ්‍යාවේ 60%ක 75ක පමණ අඩුවීමක් වෙයි කියලා. නමුත් ඒ කාලය වෙනකන් අපිට මෙම පිළිකාව කලින් හඳුනා ගැනීමට තියෙන ප්‍රධානම අවස්ථාව තමයි පැප් පරීක්ෂණයට කාන්තාවන් යොමු වීම. පැප් පරීක්ෂණය මගින් ඊටාම මූලික අවස්ථාවේදී මෙම පිළිකාව හඳුනාගත හැකියි. ඊට අමතරව රෝග ලක්ෂණයක් දැනුණු ගමන්ම වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් ගැනීමෙන් පිළිකා තත්වයේ ලක්ෂණ තිබුණා වුණත් මූලික අවස්ථාවෙන් හොයාගෙන සාර්ථකව ප්‍රතිකාර කරගන්න පුළුවන්. මෙම පිළිකාව විශේෂිත පිළිකාවක් වෙනවා. එහෙම ප්‍රතිකාර සඳහා යොමු නොවන කාන්තාවන් පවා හොඳටම වැඩි වෙලා ලක්ෂණ වැඩි වෙලා ගොඩක්ම නොසලකා ඉඳලා වැඩි අවදානම් අවස්ථාවේදී පැමිණෙන රෝගීන් පවා සෑහෙන ප්‍රතිශතයක් අපිට ප්‍රතිකාර මගින් සුව කරන්න පුළුවන්. නිට්ටාවට සුව කරන්න පුළුවන්. එතකොට ගැබ්ගෙල පිළිකාව සුව කරන්න දැන් කලින් කතා වුණා ශල්‍ය ප්‍රතිකාරය ගැන. ඊට අමතරව තියෙන මූලිකම ප්‍රතිකාරය තමයි විකිරණ ප්‍රතිකාරය. විකිරණ ප්‍රතිකාරය මගින් මෙම පිළිකාව පැතිරිලා නැති පිළිකාව නිට්ටාවටම සුව කරන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේ ඉඳන් තුන්වෙනි අවස්ථාව සහ සමහර හතරවෙනි අවස්ථාවේ රෝගීන් පවා නිට්ටාවට සුව කරන්න පුළුවන්. ඒ කියන්නේ යම් තරමකට පැතිරුණු රෝගීන් පවා විකිරණ මගින් නිට්ටාවට සුව කරන්න පුළුවන්. වෛද්‍ය කැලුම් කිව්වා වගේ 15%ක් වගේ ප්‍රතිශතයක් තමයි ශල්‍ය ප්‍රතිකාරයට සුදුසු මට්ටමින් ලෙඩේ හොයා ගැනීමකට ලක් වෙන්නේ. ඒ කියන්නේ කුඩා ගැටිති තියෙන රෝගීන් ඉන්නේ. ඊටු 85%ටම විකිරණ ප්‍රතිකාරය තමයි ලබා දෙන්නේ අපි. එතකොට මෙම ප්‍රතිකාර සුව කරන විකිරණ ප්‍රතිකාරයේත් කොටස් දෙකක් තියෙනවා. එකක් අපි කියනවා එකට ටෙලිතෙරපි කියලා ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය මගින් සිදු කරන දුර සිට කරන ටෙලිතෙරපි ප්‍රතිකාරය. ඊට අමතරව gediya තුලටම අපි ගැජට් එකක් අපි උපාංගයක් ඇතුල් කරලා gediya තුලටම කරන බ්‍රැකිතෙරපි කියන කෙටි දුර විකිරණ ප්‍රතිකාරයත් මෙම ගැබ්ගෙල පිළිකාවට අවශ්‍යයි. මේ දෙකම අවශ්‍යයි ගැබ්ගෙල පිළිකාව සාර්ථකව ප්‍රතිකාර කරන්න.